Hi Demon Slayer lovers. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම පිස්සුවටපු මිලියන වසීන්ගේ හදවතින් ගත්ත ඇනිමේ එකක් ගැන. තමයි Demon Slayer. ඇත්තටම මේ Demon Slayer කියන්නේ මොකක්ද? මේ හැමෝම මේකට මෙච්චර ආස. අද අපි මේ වීඩියෝ එකකින් ඒ ගැන කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම ඔයාලගේ මිස්ටර් හසිරා. මේ කතාව පටන් ගන්නේ ජපානයේ තයිසු යුගයේ. ඒ කාලේ මිනිසුන්ට යක්ෂයන්ගෙන් නැත්නම් ඩීමන්ලගෙන් ලොකු තර්ජනයක් තිබුණා. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ටන්ජිරෝ කමඩෝ. ටන්ජිරෝ කියන්නේ බොහෝම කරුණාවන්ත අහිංසක කොල්ලෙක්. එයාගේ තාත්තා නැති වුණාට පස්සේ පවුල බලාගන්න රාජකාරී පැවරුනේ ටන්ජිරෝට. ටන්ජිරෝ ජීවත් වුණේ දරංගුරු ටවුමට ගිහින් විකුණලා. එක දවසක් දරංගුරු විකුණලා ගෙදර එද්දි ටන්ජිරෝ දකිනවා බිහිසුණු දෙයක්. ඒ තමයි එයාගේ මුළු පවුලම යක්ෂයන් විසින් නැත්නම් ඩීමන්ලගෙන් මරලා දාලා. ටන්ජිරෝ ගෙදර ගිහින් බලනකොට ලොකු නංගි විතරයි සිහිය තියෙන්නේ. ඒත් එයා ඩීමන් කෙනෙක් වෙලා. ලොකු නංගිගේ නම නිසුකෝ. නිසුකෝ හැබැයි සම්පූර්ණයෙන්ම යක්ෂයෙක් වෙලා නැහැ. එයාට ටන්ජිරෝ ගැන පුංචි මතකයක් තියෙනවා. මිනිස් ගතිගුණ ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නෙ. ටන්ජිරෝට ඕන වුණේ පවුල මැරුණු යක්ෂයාගෙන් පරිගන්න හා නිසුකෝ නැවත මිනිස්සෙකුට පත් කරන්න. මේ නිසා ටන්ජිරෝ බැඳෙනවා යක්ෂ ඝාතක සංවිධානයට. එහෙමත් නැත්නම් ඩීමන් ස්ලේයර් කෝස් එකට. මේක රහසිගත සංවිධානයක්. මේකේ ඉන්න අය බ්‍රීතිං ස්ටයිල් නැත්නම් හුස්ම ගැනීම ක්‍රම එකම විවිධ සටන් ක්‍රම භාවිත කරලා තමයි යක්ෂයන්ව විනාශ කරලා දාන්නේ. ඉතින් මේ ටන්ජිරෝගේ ගමන තමයි ඩීමන් ස්ලේයර් කියන්නේ. මේකේ තියෙන්නේ සටන් ජවනිකා විතරක් නෙමෙයි. සහෝදර ප්‍රේමය, ධෛර්යය, කිසිදාවත් නොහැරෙන උත්සාහය වගේ ලස්සන දේවල් මේකේ තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි ඩීමන් ස්ලේයර් බලන්න ඕනේ කියලා. ඇයි මෙච්චර ලක්ෂ ගණන් මිලියන ගණන් මිනිස්සු මේක ආසාවෙන් බලන්නේ කියලා. අපි දැන් ඒ ගැන කතා කරමු. මේක ඇනිමේෂන් ක්වොලිටිය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. සටන් ජවනිකා බලනකොට ඇඟේ හිරිකඩු පිපෙනවා කිව්වොත් මම නිවැරදි. ඩීමන් ස්ලේයර් මේ අපේ කතාවේ චරිත ගැන කිව්වොත් ටන්ජිරෝ, නිසුකෝ, සෙනිත්සු හා ඉනොස්කේ වගේම හෂිරලා කියන ප්‍රබල ඇනිමේ චරිත මේකේ ඉන්නවා. ඉතින් හෂිරලා ගැන දන්නේ නැත්නම් මම ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන කියන්නම්. ඩීමන් ස්ලේයර් කතාවේ hina වෙන තැන්, දුක් වෙන තැන් වගේම උද්වේගකර තැන් මේ කතාවේ සමබරව තියෙනවා. ඉතින් ඔයාලා ඇනිමේ බලන කෙනෙක් නම් නැත්තම් ඇනිමේ එකක් බලන්න හිතන් ඉන්නවා නම් මම අනිවාර්යෙන් කියනවා ඩීමන් ස්ලේයර් බලන්න කියලා. ඉතින් අද මේ වීඩියෝ එකේ අවසානය. මේ වීඩියෝ එකේ අදහස් මොකක්ද කියලා පළල කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඊළඟ වීඩියෝ එක තමයි හෂිරලා ගැන. ඉතින් හෂිරලා ගැන දැනගන්න ආස නම් ලයික් කරලා මේක ගැන දන්න කයට තවත් බලන්න ෂෙයා කරන්න. ඔය සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මං ඔයාලගේ ඩීමන් ස්ලේයර් මිස්ටර් හෂිරා.